අඩු කැපිටල් එකෙන් පටන් ගන්න පුළුවන් ලංකාවේ මාකට් එකේ ගැප් එකක් තියෙන බිස්නස් ඔපචුනිටි එකක්. 2024 දත්ත අනුව ලංකාවේ ජනගහනයෙන් 11%ක් අවුරුදු 60ට වැඩි. මේ අවුරුදු 60ට වැඩි ජනගහනය 2030 වෙනකොට 22%ක් දක්වා වැඩි වෙයි කියලා පුරෝකථනය කරනවා. ඒ කියන්නේ අවුරුදු 5ක් ඇතුළත වයස අවුරුදු 60ට වැඩි ජනගහනය දෙගුණයක් වෙනවා කියන කාරණය. ඒ කියන්නේ මේ අවුරුදු 60ට වැඩි ජනගහනය හා බද්ධ වෙච්ච බිස්නසස් වල ඩිමාන්ඩ් එක අවුරුදු 5ක් තුල දෙගුණයක් වෙනවා කියන කාරණය. අපි හැමෝම දන්නවා මේ අවුරුදු 60ට වැඩි ජනගහනයේ ආහාර අවශ්‍යතාවය dietary needs සාමාන්‍ය පුද්ගලයන්ට වඩා වෙනස් කියන කාරණය. මෙන්න මේ ආහාර අවශ්‍යතාව වෙනස් වෙන්නට හේතු කීපයක් තියෙනවා. එක මේ අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් ඩයබටිස් එහෙම නැත්නම් කොලෙස්ටරෝල් වගේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙනවා. මේ වගේ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන් අපි දන්නවා ලබා ගත යුත්තේ සීනි අඩු, ෆැට් අඩු, ලුණු අඩු ආහාර වර්ග. දෙවෙනි හේතුව තමයි අපි දන්නවා වයසක පුද්ගලයන්ගේ මෙටබොලිසම් තත්ත්වය අඩුයි. මේ හේතුව හින්දා සාමාන්‍ය පුද්ගලයන් වගේ නෙමෙයි මේ වගේ මෙටබොලිසම් තත්ත්වයන් අඩු පුද්ගලයන් ලබා ගත යුත්තේ කැලරිස් අඩු ආහාර. තුන්වෙනි හේතුව තමයි මේ මහලු පුද්ගලයන්ට මේ හැපි මේ මේ සපා කෑමේ chewing difficulties තියෙනවා. මේ හේතුව හින්දා අවුරුදු 60ට වැඩි ජනගහනයට ප්‍රිපෙයාර් කළ යුත්තේ හපන්න ලේසි ආහාර වර්ග. ඔබට තේරෙනවා ඇති මේ සාමාන්‍ය පුද්ගලයෙකුට සාපේක්ෂව මේ අවුරුදු 60ට වැඩි පුද්ගලයෙකුගේ ආහාර අවශ්‍යතාවය වෙනස් කියන කාරණය. මේ හේතුව හින්දා අපේ මතය තමයි ලංකාවේ මේ අවුරුදු 60ට වැඩි ජනගහනය ටාගට් කරලා එහෙම නැත්නම් ඩයටරි නීඩ්ස් ටාගට් කරලා හදන ෆුඩ් ස්පේස් කරගත්තු බිස්නස් එකකට ඔපචුනිටි එකක් තියෙනවා කියන කාරණය. ඒ කියන්නේ මේ සීනියර් සිටිසන්ස්ලාට අවශ්‍ය ආහාර පිළියෙල කරලා ගෙවල් වලටම ඩිලිවර් කරන සර්විස් බිස්නස් එකකට ලංකාවේ මාකට් එකේ ඔපචුනිටි එකක් තියෙනවා කියන කාරණය. එතෙන්දී ඔබට හබ් ඇන්ඩ් ස්පෝක් මොඩල් එකට මේ බිස්නස් එක ඔපරේට් කරන්න පුළුවන්. ඒ කියන්නේ කොළඹ ප්‍රදේශයේ නම් ඔබට කොළඹ එක තැනක මේ ෆුඩ් ප්‍රිපෙයාර් කරලා ඔබට වෙන වෙන අවුට්ලට්ස් තියාගන්න පුළුවන් මේ මුළු කොළඹම ආවරණය වෙන විදියට. එතකොට මේ කස්ටමර්ස්ලාට ඒගොල්ලන්ට ළඟම තියෙන ඔයාගේ අවුට්ලට් එකට මේ ඕඩර් එක ප්ලේස් කරලා එයාගේ මීල් එක ගෙන්න ගැනීම හැකියාව තියෙනවා.